මිත්‍රවරුනි ඔබ අප අසා තිබෙනවා මේ ගව ඝාතනය පිළිබඳව ලියවිලා තියෙන බොහොම ජනප්‍රිය ගීත. මිල්ටන් පෙරේරා ගායනා කරන උඹෑ කිය කියා මරණ බය කියන ගීතය, වගේම නිහාල් නෙල්සන්ගේ කිරි දුන්නේ දරුවන්ටයි සිරුරින් නෑගේ කියන ගීතය, මැක්සි ජයවීර ගායනා කරන බැරිබර කරේතියන් දෙපායට වාරු අරන් කියන ගීතය, වගේම සුනිල් එදිරිසිංහ ගීතයක් ගායනා කරනවා බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ. මේ ගීත මගින් ඇත්තටම පෙන්වා දෙනවා ඒ ගවමස් කෑමේ තියෙන වැරද්ද, එහෙම නැත්නම් ගවයාගේ තියෙන ප්‍රයෝජන පිළිබඳව. මම මේ ගීත ඔස්සේ අද කතා කරන්නේ මේ ගීත ගැන නෙමෙයි. මේ ගීත ගලිය කියවෙන අදහස ඔස්සේ මම සමාජ ආර්ථික ඉසව්වකට ඔබ ගෙන යන්න තමයි මේ සූදානම් වන්නේ. මට ඒකට හේතුවක් තියෙනවා. මේ ගීත ඔස්සේ මම ඒ විදිහේ කතාවක් කරන්න එක්තරා හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ රටේ ප්‍රසිද්ධ කිරිපිටි ආනයනය කරන සමාගමක, කියන්නේ කිරිපිටි ගෙන්නලා ඒගොල්ලන්ගේ වෙළඳ නාමයකින් විකුණන සමාගමක ප්‍රධානියෙකු කරපු ප්‍රකාශයක්. ඒ සමාගම ඇත්තටම හොඳ වැඩකුත් කරනවා, මරණයට කැප වෙච්ච කිරිගවයින් නිදහස් කිරීමේ වැඩ කටයුතුත් කරනවා. ඒ ප්‍රධානියා කිව්ව කතාවක් තමයි අපි මේ රටේ කිරි නිෂ්පාදනය සඳහා කිරිගවයින් ඇති කිරීම නිසා තමයි මේ ගවයින් මරන්න සිද්ධ වෙන්නේ. ඒක තවදුරටත් ඔහු විග්‍රහ කළේ මෙහෙමයි. දැන් මේ කිරිගවයින් අපි ඇති කරනකොට අපි කිරි ලබා ගැනීම සඳහා අත වශයෙන්ම මේ කිරි එළ දෙන්නු පැටවෙක් බිහි කරන්න ඕන. පැටවෙක් ලැබුණාම තමයි ඒ පැටවට එරෙන කිරි ටික තමයි අපි ගන්නෙ. එතකොට මේ විදිහට ලංකාවේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයෙන් ගෙවල් වල, ඒ කියන්නේ ගෙවතු වල ගෘහ කර්මාන්තයක් විදිහට මේ කිරිගව පාලනය සිද්ධ වෙනවා. මේ කිරිගව පාලනය සිද්ධ වෙනකොට මේ කිරි එළ දෙනුන්ට පිරිමි සතුන් ලැබුණොත් මොකද කරන්නේ? ඉස්සර වගේ මේ පිරිමි ගවයින්ට කුෂිකාර්මික වැඩ කටයුතු වලට යොදා ගැනීම ඉතාමත්ම අල්පයි. ඒ වගේම ඒ කරත්තවලට බැඳීම, සෙක්කුවේ බැඳීම, තිරික්කල් බැඳීම වගේ දේවල් අද සිද්ධ වෙන්නෙම නැති තරම්. ඒ නිසා මේ කිරිගොවියාට මේ පිරිමි සතෙක් තියාගෙන නඩත්තු කරමින් ඌට කන්න බොන්න දීලා බලා ගැනීම ඌට ආර්ථික වශයෙන් අපහසු කාර්යයක්. මේ නිසා අකමැත්තෙන් වුණත් මේ ගවයා අවසානයේදී මස් කඩේ කොක්කට යනවා. ඒ වගේම අපි මේ ලැබෙන සේරම සත්තු ගෑනු සතුන් කියලා හිතුවත්, ඒ පිරිමි සතුන් ලැබෙන්නේ ගෑනු සතුන්. ඒකට මේ ගෑනු සතුන්ට ලැබෙන්නේ ආයෙත් ගෑනු සතුන් කියලා හිතුවොත් ඒත් අපිට ගැටලුවක් තියෙනවා. මොකද මේ සතුන් පැටවුන් බිහි කිරීම හමාර කළාම, ඒ කියන්නේ ඉන්පස්සේ වයස්ගත වීගෙන යනකොට මේ වයස්ගත කිරි එළ දෙනුන් බලා ගැනීමේ වැඩපිළිවෙලක් නැහැ. මේ ප්‍රයෝජනයක් නැති, ඒ වගේම ආදායමක් නැති මේ සතුන්ව බලා ගැනීම ගෙවතු වශයෙන් කරන ඒ කිරිගොවීන්ට මේක පාඩුයි. ඒ වගේම ප්‍රධානම කාර්යාව තමයි මේ සත්තු වැඩි වෙන්න මේ සතුන්ව තියාගන්න ඉඩකුත් නැහැ. එතකොට පිරිමි සතුන්ගේ ප්‍රශ්නය, සතුන් වයසට ගියාම තියෙන ප්‍රශ්නය, ඒ වගේම සතුන් හදන්න ඉඩකඩ නැති ප්‍රශ්නය, මේ වගේ ප්‍රශ්න නිසා හුඟක් වෙලාවට මේ සත්තු තව කාට හරි අකමැත්තෙන් හරි දෙනවා. ඒ දෙන්නේ හුඟක් වෙලාවට හදාගන්න, මරන්න නෙමෙයි. නමුත් කොහොම හෝ කරගිලා අවසානයේදී මේ සත්තු මරණයට තමයි යන්නේ. ඒ වගේම අපිට අමතක කරන්න බෑ අපේ රටේ ප්‍රධාන වශයෙන්ම ගවයින් හොරකම් කිරීම ප්‍රබල වශයෙන් සිද්ධ වෙනවා. ඒ මොකද ඒක නවත්තන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එදා ඉඳලා මේ දක්වාම අද මේ වෙනකොට මම හිතන්නේ බහුල වශයෙන් ගවයින් හොරකම් කරගෙන ගිහිල්ලා ඒ මරණ කාර්ය සිද්ධ වෙනවා. අපේ රටේ මිනිස්සුන්ටවත් වයසට ගියාම ඉන්න ක්‍රමයක් නැති වෙනකොට, අනාථ නිවාස නැති වෙනකොට මේ ගවයින්ට අනාථ නිවාස ගැන කතා කිරීම ඇත්ත වශයෙන්ම විහිළුවක්. මේක කිරිගවයින්ට පමණක් නෙවෙයි, මේ ගවයින් පැත්තෙන් කතා කළත් මේ කතන්දරේ ඒ විදිහටම තමයි
කියන්න තියෙන්නේ. එතකොට ඒ කතාවේදී කියවුණා දැන් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, එතකොට නවසීලන්තය වගේ රටවල් වල විශාල වශයෙන්ම මේ කිරි ගවීන් නැති කරනවා කිරි කර්මාන්තයට. හැබැයි ඒකම ඒ කිරි කර්මාන්තයත් එක්කම ඒ රටවල සිද්ධ වෙනවා මස් කර්මාන්තය. ඒ කිරි අරගෙන ආවරුණාමත් ඒ සත්තු මරනවා. එහෙම නැත්නම් මස් සඳහාමත් සත්තු ඇති කරනවා. මට මේ කතාවේ මුලදිම කියන්න බැරි වුණා මේ ගව ඝාතනය පිළිබඳව බහුලව කතා කරන්නේ අපේ තියෙන ආගමික සංකල්පයක් නිසා කියන්න පුළුවන්. ආගමික සංකල්පයක් වුණාම බෞද්ධ වශයෙන් අනිත් සත්තු මරණ එක හොඳද කියලා ප්‍රශ්නයක් එනවා. නමුත් මේ කිරිගවයින් සාමාන්‍ය ගව ඝාතනය සහ එතකොට ඒ ගවයින්ගෙන් තියෙන ඒ ප්‍රයෝජනය නිසා ඒ ගවයින්ගෙන් වැඩ අරගෙන ගවයින්ගෙන් කිරි අරගෙන මේ මරණ එක හරිද කියන ඒ කළගුණ දක්වන්නේ නැති જાතියක් හැටියට අපි වැඩ කිරීම වැරදි කියන එක වෙන්න පුළුවන්. ඒ වගේම Hindu ආගමේ තියෙන ඒ පිළිගැනීම අනුවත් මේ ගවයින් මැරීම පිළිබඳව තමයි අපි බහුලව කතා කරන්නේ අනෙක් සතුන් ඝාතනය කිරීමට වඩා. අර කියපු අර බටහිර රටවල් වල කිරි කර්මාන්තය සඳහා ගවයින් නැති කරනවා. ඊට පස්සේ මස් කර්මාන්තයට ගන්නවා. ඒ සතුන් මරනවා. ඒ නිසා ඒගොල්ලන්ට මේ ආගමික සංකල්ප මොකුත් නැහැ. එතකොට අපේ රටේ මේ කිරි ගවයින් ඇති කරලා ඊට පස්සේ ඒ සතුන් මරණ එක සිද්ධ වෙන්නේ නැහැ. අපේ රටේ කිරි ගවයින් ඇති නොකළොත්. කියන්නේ හේතුවක් තියෙන්න බෑ ඵලයක් එන්න. එතකොට කිරි ගවයින් ඇති කිරීම නැවැත්තුවොත් එතකොට ඒ ගොවියාට තියෙන ආදායමක් නැති වෙනවා. එතකොට ඒකට විකල්පයක් කො. එතකොට අපි පොහොරක් වශයෙන් ගන්න ගොම පොහොර. ඒක නැත්තටම නැති වෙනවා. එතකොට දැන් මස් කන අයට පිට රටින් මස් ගෙනත් දීලා කිරි පිටි බොන අයට දියර කිරි හෝ පිට රටින් ගෙනල්ලා දීලා බොන්න දීලා අපිට උන්නම් මේ කිරි නිෂ්පාදනය කිරි ගවයින් නැති කිරීම නවත්වන්න පුළුවන් කියමුකෝ. නමුත් අර කිරි ගොවියාගේ ආදායම පිළිබඳ ඒක විශාල සමාජ ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ මොකද ඒවට උත්තර හොයන්න ඕන නිසා. අර බටහිර රටවල් වල වගේ කිරි කර්මාන්තයයි මස් කර්මාන්තයයි දෙකම එකට කරනවා නම් මේ ගැටලු කොහෙවත් ඇති වෙන්නේ නැහැ. ඒකට විරුද්ධතාවයක් එන්නේ නැත්තම්. නමුත් අපිට මේ ආගමික වශයෙන් මේ ප්‍රශ්නේ තියෙනවා. අනිත් එක ආගමික වශයෙන් මේ රටේ නීති හැදිලා නැහැ. මොකද මේ රටේ ගව මස් විකිණීම, ගවයින් මැරීම සඳහා ඒ නීත්‍යානුකූල අවසර ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙන බව අපි කවුරුත් දන්නවා. එතකොට මට මේ කතාව කියනකොට තව මතක් වෙනවා එක්තරා දෙයක්. ඒ දේ මෙන්න මේකයි. දැන් අපේ බෞද්ධ දර්ශනයේ එනවා ධම්මපදය. ඒ ධම්මපදයේ එක්තරා ගාථාවක තියෙනවා චක්කංග වහතෝ පදං. ඒ කියන්නේ ගුණා පසුපස කරත්තරෝදය ගමන් කරනවායි කියන එක. දැන් මේ අපේ රටේ සිද්ධ වෙන මේ කිරිගවයින් සම්බන්ධ ප්‍රශ්නයේදීත් මට කියන්න වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ගුණා නැමැති කිරි කර්මාන්තය පසුපස මස් කර්මාන්තය නැමැති කරත්තරෝදය අනිවාර්යයෙන්ම ගමන් කරනවා. ඒ ගමන වළක්වන්න බෑ. ඒ නිසා අපි ගීත වලින්, අපි ලේඛන වලින්, නවකථා වලින්, කතා වලින් අපි කොයිතරම් සංවේදී විදියට එහෙම නැත්නම් ඒ ගවයාට ආදරයෙන් අපි කොච්චර කතා බහ කළත් මේක අපිට නවත්වන්න බෑ. අපි මොහොතකට හිතලා බැලුවොත් අපි කිරි නිෂ්පාදනය සඳහා අපේ කිරි අවශ්‍යතාවය සඳහා අපි ගවයින් නැති කරනවා නම් ඒ ගවයින්ට ඊට පස්සේ ඒ කිරි හමාර කළාට පස්සේ ඒ සතුන්ව ආදරයෙන් රැක බලා ගන්න අපිට ක්‍රමයක් තියනවාද? මිනිස්සෙකුට වගේම ඒ වයසට ගියාම ඒ අපෝපස්ථාන කරමින් ලාභ ප්‍රයෝජනයක් නැති වුණත් ඒ සතාගේ මරණය දක්වා අපිට බලා ගන්න ක්‍රමයක් තියනවාද? එහෙම නැත්නම් අපි කිරි නිෂ්පාදනය සඳහා මේ ගවයින් නැති කිරීම සම්පූර්ණයෙන් නවත්තලා අපි පිට රටින් කිරි ගෙනල්ලා බොනවාද? එහෙම නැත්නම් කිරි බීම සම්පූර්ණයෙන් නවත්තනවාද? මොකද දැන් ඔය මම අහලා තියෙනවා සමහර වෛද්‍යවරු සහ පෝෂණ වේදීන් කියනවා
ශීරපායි සතුන්ගෙන් උපතේ ඉඳලා මරණකම්ම කිරිබොන එකම සතා මිනිසයා. අනෙක් සත්තු යම් කිසි කෙටි කාලයක් මව් කිරි වලින් පෝෂණය වෙලා ඊට පස්සේ අනෙකුත් ආහාර වලට පුරුදු වෙනවා. ඊට පස්සේ උන්ට මව් කිරි අවශ්‍ය නැහැ. නමුත් අපි මව් කිරි වලින් පෝෂණය වෙලා යම් කාලයක් ඊට පස්සේ අපිට එළ කිරිත් අවශ්‍ය වෙනවා ජීවිතේ ඉතිරි කාලය ගත කිරීම සඳහා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නත් එක්ක ආදරය, අනුකම්පාව, සත්ව හිංසාව, සත්ව ඝාතනය කියන මේ කාරණා එක්ක අපේ පැවතුම් සමාජ ආර්ථික ප්‍රශ්න ගැට ගැහිලා තියෙන එක නවත්තන්න බෑ. අවසානයේදී කියන්න වෙන්නේ අර ධම්මපදයේ කියනා වගේ චක්කංව වහතෝ පදං. මගේ මේ වීඩියෝ බලලා ඔබට පුළුවන් මේ වීඩියෝ බලලා මගේ subscribe කරන්න මගේ නාලිකාව. අපි නැවතත් මේ වගේ වීඩියෝකින් මුණ ගැහෙමු. මම ෂෙල්ටන් මහසූරිය.